මලගම් 7ක් එක පිටේක සිදු වූ රත්ගම කෝරළේ පාළු ගම්මානය පුරා පැතිරී තිබුණේ මල කඳන් කුණුවන දුගඳක් සහ මරණයේ දැඩි නිශ්ශබ්දතාවයකි. මධ්‍යම රාත්‍රියේ ඝන අන්ධකාරය මැදින් කැලෑව දෙසට ඇදින පන්දම් මෙලියක් අතතිව ගමන් කළ සිරිසේන කපු මහතාගේ ගත වේගයෙන් හමන සුළඟටත් වඩා සීතල වී තිබුණි. එකපාරටම මහ කැලේ ගස් අතරින් ඇසුණු බෝධිලිමෙකුගේ මූසල අඳෝනව මේ යන්නේ කිසිදා ආපසු නොයන ගමනක් බවට ඔහුගේ යටිහිතට අනතුරු අඟවන්නාක් මෙන් විය. සිරිසේන යනු පරම්පරා ගණනාවක සිට ගමේ යකුන් බැඳ වැඩගත් දක්ෂ කට්ටඩියකි. එහෙත් පසුගිය මාසය පුරාවට ගමේ කුඩා දරුවන් එකා දෙන්නා ලේ වමනය කරමින් අද්භූත ලෙස මිය යාම ඔහුටද විසඳාගත නොහැකි ප්‍රහේලිකාවක් විය. ගමේ වෙද මහතාගේ කසාය වලින් හෝ ගුරුකම් වලින් මේ මහා වසංගතය නතර කිරීමට කිසිවෙකුටත් නොහැකි විය. අවසානයේ සිරිසේන තීරණය කළේ ගමෙන් සැතපුම් ගණනාවක් ඈතින් කිසිවෙකුත් පය නොතබන මහ කැලෑවක් මැද පිහිටි අතහැර දැමූ පැරණි දේවාලයට ගොස් තනිවම ශාන්ති කර්මයක් කිරීමටයි. ගරා වැටුණු ගල් කණු සහ නුගමුල් වලින් වැසී ගිය ඒ අඳුරු දේවාලයේ දෙසට ඔහු පිය නෙඩුවේ අතහු පන්දමේ එළියෙන් පෙනෙන යන්තම් අඩිපාර දිගේය. දේවාලයට ඇතුළු වන විටම ඔහුගේ නාසයට දැඩි දුම්මල සුවඳක් සමට මිශ්‍ර වූ පැරණි ලේ සුවඳක් වැනි යමක් දැනෙන්නට විය. දේවාලයේ ඇතුළත කිසිදු දේව රූපයක් නොවූ අතර එතන තිබුණේ කළු ගලින් නෙළූ අමුතුම හැඩයකින් යුත් විශාල පූජාසනයක් පමණි. සිරිසේන තම කරේ වූ රතු පැහැති රෙදිකඩකින් ඔතා තිබුණ අතිශය පැරණි පරම්පරාවෙන් පැවතෙන සලඹ අතට ගත්තේය. අතීතයේ දිනක මේ දේවාලය පත්තිනිමෑණියන්ට කැපකර ඇතැයි ගම්මුන් විශ්වාස කළද රාත්‍රියේ මේ භූමියට එන විට දැනින්නේ දේව බැල්මකට වඩා මහා අමනුෂ්‍ය බලවේගයක් කියා සිරිසේනට ඉවෙන්මෙන් දැනින. ඔහු පූජාසනය වටා පන්දම් 4ක් ගසා මැටි කබලකට දුම්මල දමා ගිනිදැල් වීය. දුම්මල දුම කුටිය පුරා පිරී යද්දී ඔහු රතු රෙදි කඩ ලිහා ලෝකඩ පැහැයෙන් දිලිසන ඒ බරති සලඹ පූජාසනය මත තැබුවේය. ක්ලින් යනුවෙන් ඇසුණු සලඹේ හඬ මුළු දේවාලයම දෙදරවා යමින් දෝංකාර දුන්නේය. ඔහු දැස් පියාගෙන ගමට සෙත් පතා තම ගුරුකම් මන්ත්‍රය මුමුණන්නට පටන් ගත්තේය. මන්ත්‍රයේ වචන වේගවත් වෙද්දී දේවාලය වටා වූ මහ කැලෑවේ නිශ්ශබ්දතාවය බිඳිමින් අමුතුම ආකාරයේ සුළඟක් හමා එන්නට විය. හදිස්සියේම සිරිසේනගේ මන්ත්‍ර ජප කිරීම නතර විය. ඔහුගේ දැස් අඩවන්ව මුළු ඇඟම දහදීන් තෙත් වී ගියේය. පන්දම් මැලියෙන් ඔහු දුටුවේ කිසිසේත්ම සිදුවිය නොහැකි දෙයකි. පූජාසනය මත තිබූ සලඹ එක්වරම තනිවම ගැහෙන්නට පටන්ගෙන තිබූ අතර එහි ලෝකඩ කුහර තුලින් තද රතු පැහැති උණුසුම් රුධිර බින්දු එකිනෙක පිටතට ගලා එමින් පූජාසනය දිගේ පහළට රූරා වැටෙන්නට පටන්ගෙන තිබුණි. එමෙන්න ඔහුගේ පිටුපසින් කවුරුන් හෝ බර අඩි තබමින් දේවාලයට ඇතුළු වන ශබ්දයක් ඔහුට පැහැදිලිවම ඇසුණි. සිරිසේන කපු මහතාගේ හදවත පපුව කඩාගෙන එළියට පනින තරම් වේගයෙන් ගැහෙන්නට විය. දේවාලයේ ගල්බිම මතින් ඇසුණුවේ බර අඩි ශබ්දය පූජාසනයට අඩි කීපයක් මෙපිටින් අතර විය. කුටිය පුරා පැතිරී තිබූ දුම්මල සුවඳ දැන් සම්පූර්ණයෙන්ම යටපත් කරමින් දින ගණනාවක් කුණු වූ මලකඳකින් හමනවාක් වැනි දැඩි පිළිකුල් සහගත දුගන්ධක් මුළු දේවාලයම ආක්‍රමණය කර තිබුණි. ඔහු දැස් තදින් පියාගෙන තම පරම්පරාවෙන් පැවතෙන ප්‍රබලතම ආරක්ෂක මන්ත්‍රය වෙවුලන තොල්වලින් මුමුණන්නට උත්සාහ කළේය. එහෙත් ඔහුගේ උගුරේ කෙළ සිඳී ගොස් තිබූ අතර වචන පිට වූයේ නැත. පන්දම් මෙලියෙන් පූජාසනය දෙස බැලූ ඔහු දුටුවේ ඒ ඝන ලෝකඩ සලඹෙන් ගලන රුධිරය දැන් නිකම්ම බින්දු නොවන බවයි.
ඒ උණුසුම් තද රතු පැහැති රුධිරය හරියටම පණ ඇති සර්පයෙකුමෙන් පූජාසනයේ ගල්තලාව දිගේ රූරාවිත් සිරිසේන සිටගෙන සිටින දිශාවට ඇදෙනින් තිබුණි. ඔහු දැඩි ආයාසයක් ගෙන සෙමින් පිටුපස හැරී බැලුවේය. පන්දමේ කහ පැහැති එළිය යන්තමින් වැටෙන අඳුරු මාරයේමේ කුඩා සෙවණැල්ලක් හිටගෙන සිටියේය. ඒ වෙන කවුරුත් නොවේ ගමේ පළමුවෙන්ම ලේවමන කර මිය ගිය කුඩා ඩිංගිරියාය. නමුත් මේ සිටින්නේ ඔහු දන්නා ඩිංගිරියා නොවේ. ඒ කුඩා දරුවාගේ දැස් තිබිය යුතු තැන්වල තිබුණේ පතුලක් නොපෙනෙන කළු පැහැති ආවාට දෙකක් පමණි. ඔහුගේ මුව දෙපසින් අර සලමෙන් ගලනවාක් වැනිම තද රතු පැහැති රුධිර ධාරාවක් පපුව දිගේ පහළට ගලා යමින් තිබුණි. ඩිංගිරියා සිරිසේනට නොදැනීම කියවුණි. දරුවාගේ මුවින් හීන් සිනහවක් පිටවිය. එහෙත් ඒ සිනා හඬ කුඩා දරුවෙකුගේ නොවේ. දේවාලයේ ගල් බිත්ති පවා දෙදරවා යන තරමේ අතිශය ගොරෝසු දෝංකාර දෙන ගැහැණු හඬකි. "කපුරාල, උඹ මගේ දොරටුව ඇරියා!" ඒ අමනුෂ්‍ය හඬ මුළු කැලේව පුරාම දෝංකාර දුන්නේ සිරිසේනගේ සිරුර ලේ වතුර කරමින්. එකවරම සිරිසේනට තමා කළ මහා විනාශය ගැන අවබෝධ වන්නට පටන් ගත්තේ. පරම්පරා ගණනාවකට පෙර ගමේ මුතුන් මිත්තන් විසින් මේ දේවාලයේ සිරකර තිබුණේ පත්තිනි මෑණියන්ගේ බලයක් නොවේ. දරුවන්ගේ රුධිරයට කෑදර වූ අතිශය භයානක යක්ෂණියකි. මේ සලඹ යනු ඇයව සිරකර තිබූ යතුරයි. ගමේ දරුවන් මිය ගියේ ලෙඩකින් නොවේ, මේ යක්ෂණියට අවදිවීමට අවශ්‍ය රුධිරය ලබා ගැනීම සඳහාය. අද රාත්‍රියේ සිරිසේන විසින් මේ අඳුරු දේවාලයට ගෙනවිත් තිබුණේ ඇයගේ බලය සම්පූර්ණයෙන්ම මුදා හැරිය හැකි එකම යතුරයි. ඔහු විසින්ම තම ගමේ ඉරණම තීරණය කර අවසන් බව ඔහුට වැටහෙනි. හදිසියේම දේවාලී පිටතින් තවත් අඩිශබ්ද කිහිපයක් ඇසෙන්නට විය. ඩිංගිරියාගේ සෙවණැල්ල පිටුපසින් අඳුර මැදින් තවත් කුඩා සෙවණැලි කිහිපයක් මතුවිය. ඒ පසුගිය මාසයේ ගමෙන් මියගිය අනෙකුත් කුඩා දරුවන් සියල්ලෝමය. ඔවුන් සියලු දෙනාගේම දැස් කළු පැහැ ගෙන්වී තිබුණු අතර ඔවුන්ගේ මුයින් රුධිරය ගලමින් තිබුණි. ඒ මළගිය දරුවන් සියලු දෙනාම හිමින් සිරිසේන දෙසට ඇදෙන්නට විය. ඔවුන්ගේ අත්වල නියකුතු වන සතුන්ගේ මෙන් තියුණු වී අසාමාන්‍ය ලෙස දිගු වී තිබුණි. දේවාලයේ වටා ගසා තිබුණ පන්දම් 4න් 3ක්ම එකවරම හමා ආ දැඩි සුළඟකින් නිවී ගියේ මුළු පරිසරයම මහා අන්ධකාරයකට ඇද දමමිනි. ඉතිරි වී ඇති එකම පන්දමේ එළියෙන් ඒ අමනුෂ්‍ය දරුවන්ගේ අඳුරු සෙවණැලි දේවාලයේ වහලය දක්වාම දිගු වී බියකරු ලෙස නැටවෙන්නට විය. සිරිසේන කෑගසමින් දේවාලයෙන් පිටතට දිව යාමට උත්සාහ කළාද ඔහුගේ කකුල් ගල් වී ඇතිවාක් මෙන් ඔහුට දැනුණා. සිරිසේනගේ දෙපා ගල්තලාවට සිරවී ගියාක් මෙන් ඔහුට දැනුණා. දේවාලය වටා සිටියේ මළගිය දරුවන්ගේ අඳුරු සෙවණැලි කම තියුණු නියපොතු පොළවේ ඇතිල්ලීමෙන් නැගෙන කිරිස් ශබ්දය නගමින් ටිකෙන් ටික ඔහු දෙසට ලංවන්නට විය. මුළු කැලෑවම අසාමාන්‍ය නිශ්ශබ්දතාවයක ගිලී තිබූ අතර ඇසුනේ සිරිසේනගේ වේගවත් හදගැස්ම පමණි. ජීවිතය බේරා ගැනීමේ අවසන් බලාපොරොත්තුවෙන් ඔහු දැස් තදින් පියාගෙන තම පරම්පරාවේ බලවත්ම බන්ධන මන්ත්‍රය මුළු වෙර යොදා කෑගහස කියන්නට පටන් ගත්තේය. එහෙත් ඔහුගේ මන්ත්‍රය අවසන් වීමටත් පෙර ඒ මියගිය දරුවන් සියලු දෙනාම එකවරම මහා හඬින් ගොරෝසු අමනුෂ්‍ය හඬකින් සිනහසෙන්නට පටන් ගත්තා. ඒ සිනහව දේවාලයේ ගල්බිත්තිවල වැදි දෝංකාර දෙද්දී සිරිසේනගේ දැස් ඉබේටම විවර වුණා. ඔහු දුටු දෙයින් ඔහුගේ ඇඟේ ලේ සම්පූර්ණයෙන්ම වතුර වී ගියා. ලෝකද සලඹ දැන් සම්පූර්ණයෙන්ම දිය වී ගොස් එයින් ගැලූ රුධිරය දේවාලයේම ගල් පොළව පුරා පැතිලි ලේ විල බවට පත්වී තිබුණා. එකවරම ඒ ලේ විල මැදින් අඳුර ගණීභවනය වන්නට විය. මීටර් 2කටත් වඩා උස ඇති ඇඟ පුරාම කුණු වූ මස්වැදලි ඇල්ලෙන
හිසකැස් පොළව දක්වා ගෑවුණ අතිශය බියකරු යක්ෂිනියකගේ සිරුරක් ඒ රුධිරය තුනින් මතුවන්නට විය. ඇයගේ දෑස් ගිනි අඟුරුමෙන් දිලිසුණු. අතර ඇය හුස්ම ගන්නා සෑම වාරයක් පාසාම දින ගණනාවක් කුණු වූ මලකඳක දැඩි පිළිකුල් සහගත දුගන්ධක් සිරිසේනගේ නාසයට වෙදින. යක්ෂිනිය සිරිසේන දෙසට නැවී ඇයගේ දිගු අස්ති පමණක් ඉතිරි වූ ඇඟිල්ලකින් ඔහුගේ මුහුණටම ලං වී ගැඹුරු දෝංකාර දෙන හඬකින් කතා කළා. උඹේ මුතුන් මිත්තෝ මාව මේකේ හිර කලේ නෑ කපුරාල. උන් මාත් එක්ක ගිවිසුමක් ගැහුවා. සිරිසේනට තමන්ගේ කන් අදාගත නොහැකි විය. යක්ෂණිය නැවතත් සිනාසෙමින් කතා කළාය. උඹලගේ පරම්පරාවට මේ මුළු කෝරළේම බලය දුන්නේ මම. ඒ වෙනුවට උඹල පරම්පරාවෙන් පරම්පරාවට ගමේ ඉන්න ළමයි මට බිලි දුන්නා. උඹ ගමේ ළමයින්ට සෙත් ශාන්ති කරන්න අර සලඹෙන් වතුර ඉහන හැම වෙලාවකම උඹ කලේ මගේ බිල්ල විදිහට ඒ ළමයින්ව වෙන් කරපු එකයි. මේ සලඹ මාව හිර කරන යතුර නෙවෙයි. මේක මට බිලි එකතු කරන භාජනය. තමා විසින්ම ගමේ දරුවන්ව ඝාතනය කර ඇති බව සිරිසේනට අවබෝධ වෙත්ම ඔහුගේ ලය පැලෙන්නට තරම් දැඩි මානසික වේදනාවක් දැනිනි. දරුවන්ව බේරා ගන්නට ගිය තමා සැබවින්ම යක්ෂණියට බිලි සපයන ප්‍රධානියා බව දැනගැනීමෙන් ඔහුගේ මනස සම්පූර්ණයෙන්ම කඩා වැටිනි. එහෙත් කතාවේ බියකරුම අවසානය එය නොවේ. හදිස්සියේම සිරිසේනගේ පපුව මෙදින් දරාගත නොහැකි දැඩි වේදනාවක් මතුවිය. ඔහුටත් නොදැනීම ඔහුගේ මුවින් උණුසුම් ලේ කැටියක් බිමට වමනය කෙරිනි. ඔහු අමාරුවෙන් හිස ඔසවා බලන විට යක්ෂණිය එහි නොසිටියාය. ඒ වෙනුවට මුළු දේවාලයම වසාගත් කළු දුමාරයක් බවට පත් වූ ඇය සිරිසේනගේ මුවින් වේගයෙන් ඔහුගේ සිරුරට ඇතුළු වන්නට විය. සිරිසේන ගල් පොළව මත ඇදවැටි වේදනාවෙන් දඟලන්නට විය. ඔහුගේ අස්ති බිදෙන හඬ කුටිය පුරා ඇසිනි. මිනිත්තු කිහිපයකට පසු දේවාලයේ නිශ්ශබ්දතාවයේ බිඳිමින් ඔහු සෙමින් දෙපයින් හිටගත්තේය. දැල්වෙමින් තිබූ එකම එක පන්දමේ එළියෙන් අසල තිබූ ලේ විල දෙස බැලූ ඔහු තම මුහුණේ ඡායාව දුටිය. එහි සිටියේ කපු මහතා වූ සිරිසේන නොවේ. ගිනි අඟුරු වැනි දෑස් ඇති මුවින් ලේ පෙරෙන නවතම අමනුෂ්‍යයාය. යක්ෂණිය දැන් සම්පූර්ණයෙන්ම සිරිසේනගේ සිරුල අත්පත් කරගෙන අවසන්ය. පන්දම් එළිය හමා ආ සුළඟින් සම්පූර්ණයෙන්ම නිවී යත්ම අඳුරු මහා කැලෑව මැදින් ඇසුනේ ගමම විනාශ කිරීමට සූදානම් වූ සිරිසේනගේ ගොරෝසු බියකරු අමනුෂ්‍ය සිනාහඬ පමණේ.